ඉතින් ඔන්න මම කතා කරන්නේ අද අවුරුදු කැවුම් මේසයේදී ඔයගොල්ලෝ හැමෝම රස බලපු කැවුම් සහ කොකිස් ගැන. ඉතින් ආයුර්වේද වෛද්‍යවරියක් විදිහට මම හිතනවා ඔබව මෙම කැවිලි වර්ග දෙකට එකතු කරන පොල් ගැන දැනුවත් කළොත් ඉතාම වටිනවා කියලා. මොකද පොල් කියලා කියන්නේ දැන් මේ වන විට පර්යේෂණ මගින් පර්යේෂණ ගණනාවක් පොල් වලට කරලා එහි සෞඛ්‍ය සම්පන්න බවට කොයිතරම් පොල් වැදගත් වෙනවද කියන එක මේ වන විටත් හොයාගෙන හමාරයි. ඉතින් අපි අනාදිමත් කාලෙක ඉඳලා අපේ රස කැවිලි මේසය හැදගන්නපු සහ රසවත් කරපු කැවිලි වලටත් අපි පොල් එකතු කරගන්නවා කියන්නේ අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි ආඩම්බර වෙන්නත් ඕනේ. ඉතින් මේ පොල් ඊටාම පිරිසිදුව සකස් කරපු තෙල් වලින් අපි මේ කැවිලි බැදගත්තොත් අපිට එහි ගුණය නොඅඩුව ලබා ගන්න පුළුවන් කියන එක තමයි මට කියන්න ඕනිකම ලැබුති ඕනි. ඒත් එකම මේ කැවුම් වලට කැවුම් මිශ්‍රණයට පොල් මිටක් හෝ සුදුසු ප්‍රමාණ වලින් පොල් එකතු කරලා ඒ මිශ්‍රණයට තවත් රසවත් කරගන්න, බදිනකොට සුවඳ වැඩි කරගන්න, ඒත් එක්කම එහි තියෙන සෞඛ්‍ය සම්පන්න මේද ප්‍රමාණය වැඩි කරගන්න, තන්තු ප්‍රමාණය, ඒත් එක්කම විටමින් B සහ E ප්‍රමාණය වැඩි කරගන්නත් හේතුවක් වෙනවා අමතර පොල් ටිකක් එකතු කර ගැනීම. ඒත් එක්කම කොකිස් කියන්නේ අපි බදින කොකිස් වලට පොල් කිරි එකතු කරනවා. එතකොට ඒක තෙලෙන් එකත් බැදෙනවා. එතකොට මේ කැවිලි දෙකටම භාවිතා කරන පොල් කියන්නේ පෝෂණය අපිට ඉතාම හොඳින් ලබා දෙන පෝෂක සංඝටකයක්. මේ මගින් වයස්ගත වීම පාලනය වෙනවා, සමරැළ වැටීම අවම කරනවා. ඉතින් රූපලාවන්‍ය ද්‍රව්‍ය එතකම රූපලාවන්‍ය ප්‍රොඩක්ට්ස් වලට ගොඩාක් පාවිච්චි කරන මේ ලෝකයේ මේ වෙන විට අත්හදා බැලීම් සිදු කරන පොල් ගැන මම හිතනවා ඔබ දැනුවත් වුණා පුංචියට හරි කියලා මෙම වීඩියෝ එකේ. ස්තුතියි.